මේ තරහ වෙන්න එපා. කෝල් කරන්න එපා. මම නිින්දන්නේ නැහැ. මම මැරිලා නැහැ. රුක්මන් අසිත කියන පුද්ගලයා ගායකෙක් විදිහට කලා ශේෂ්ත්‍රයට එන්නේ සිරස සුපර්ස්ටාර් තුලින්. ඉතින් ඊට පස්සේ අවසාන 12 දෙනා අතරට ආවට පස්සේ ඔහු තමන්ගේම කියලා ගීත කිහිපයක් නිර්මාණය කරන්න හැකි වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මුළු ලංකාවගේ ආදරය දිනා ගන්න ඔහුට හැකි වුණා. ඉතින් දැන් ඔහු මෙලොවින් සමු අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම ඒ සමුගත් අපේ කලාකරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න නිවන් සුව ලැබේවා කියලා. ඉතින් මේ රුක්මන් අසිත කියන ගායකයා බොහෝ කාලයක් රෝගී තත්ත්වයෙන් පෙළුණා. ඉතින් ඔහු මේ වෙනකොට ජීවිතයෙන් සමු අරගෙන තියෙනවා ලස්සන සින්දු කිහිපයක් අපිට දායාද කරලා. ඉතින් ඔහු තවත් කාලයක් හිටියා නම් මීටත් වඩා ලස්සන සින්දු තව අපිට අහන්න තිබ්බා. නමුත් අපිට ඒ වාසනාව ලැබුණේ නැහැ. ඉතින් ඔහු රෝගාතුර වෙලා හිටියේ. ඉතින් ඔහු අසනීප වෙලා ඉන්න අතරතුර බොහෝ දෙනෙක් ඔහු ගැන තොරතුරු හෙව්වා. ඉතින් මේ ඔහු අවසාන වතාවට ගත්ත අවසාන වීඩියෝ එක ඉතින් අහලා බලන්න. ඒ රුක්මන් අසිත කියන පුද්ගලයා කොච්චර අසාධ්‍ය තත්ත්වයක ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් මේවන් ලෙඩක් කිසිම කෙනෙකුට හැදෙන්න එපා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් අපේ ඉන්න කලාකරුවන්ට දීර්ඝායුෂ ලැබිලා ඉක්මනින්ම තව ඉස්සරහට අලුත් සින්දු බිහි කරන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් බලන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් දැන් බලන්න. මොකද දැනගන්න ඕනේ මට කෝල් කරන්න එපා බං. දැන්ට මේක බලලවත් මේ පොඩ්ඩක් නිදිය ගන්න දීපන්. මොකද මේ ලෙඩේට නිින්දන්නේ නැහැ. නිින්දන්න දුනම හරි අමාරුයි මිනිස්සුන්ට. එහෙම. දැන් මේ නිින්ද ආවෙනවලු කෝල් එනවා. කෝල් 1000ක් විතර දවසට. මම අර බැරිම තැන ආන්සර් කරාට ඕමාරු මේ ප්ලීස් ඒ වගේම ස්තුති කරන්නත් ඕනේ මගේ ආදරණීය මනේජ් මල්ලිට අමර පෙරයියට නිලාන් ඇටිආරච්චි මල්ලිට මම අතර මුදල් වලින් මට පුයි සපෝට් එකක් දුන්නාට ඒ අයට ඒ මගේ ගැන හොයලා බලපු හැමෝටම මෙලා ස්තුතිවන්ත වෙනවා. ඉතින් සම්මරුණොත් ඒ මුලට කෝල් එකක් එයි මේ ඇත්තට මිනිහත් එක්කම මේ ෆොටෝ එක. ඒතොර ඉවරයි. දැන් බොරු දඟලන්න එපා. ආ මැරුන්නේ නැහැ. මැරුණොත් මුලට හොයාගන්න පුළුවන්. හරි. නැත්තම් එන්නම් ආයෙ හොඳ මේ ලෙඩක් හොඳ කරගෙන ඇවිල්ලා උඹලට හොඳ සින්දු ටිකක් දෙන්න. හරි. ජයවා. හරි අතලෙක ඉන්න ඕනේ. කන්න ඕනේ බොන්න ඕනේ අතලෙක ඉන්න ඕනේ. හරිද? මේ පේජ් වලින් දාන ඒකට රටෙන් දෙපා. ඒ මුස්ලිම් කීයක්ද හොයාගන්න බලන්න කරන්නේ. හරි. මම ජයව හැමෝටම ස්තුතිවන්ත කරන්න ඕනේ. හැමෝටම ස්තුති කරන්න ඕනේ විලාවේ. මම ඉන්නේ හොයලා බලපු හැමෝටම. කෝල් එක මට කරදරයක් නෙමෙයි. දුහම්දුම් පළ කරදරයක් නෙමෙයි. මට නිින්දන්නේ නැහැ. නිින්දන ආගෙන කෝල් එකම හරි අමාරුයි අප්පා. මේ රෙත් එක මේ ඇඟම රිද්දලා. අතරම ඒක ඇස්තෙන් කසනවා. ඒක බොරු කියන්නේ නැහැ නේ ලේ විස්තරෙත් එක මම කියන්නේ ඕන. පාඩු නිින්ද නිසා. මම බලන්න ඕන වරෙල්ල ජයවර්ධන පුර හොස්පිටල් එකට නම්බර 21 ගේ වාට්ටුවට. හරි. ඩෝලර් කෝල් ලැබි මම පස්සෙන් රැයට නම් කෝල් කරන්න එපා මම නිදි ගන්න වෙලාවට. හරිම අමාරුයි. හරි. බෙහෙත් ගන්න නර්ස් නෝනවල ඒගොල්ලෝ තෙල්ල ඉන්ජෙක්ෂන් ගාද්දි නැගිටිනොත් තවත් අමාරුයි ඊට පස්සේ. හරි. මේ නෝකර මුදු සරණයි ජේසු පීටයි අල්ලදේන පීටයි ආවේලා